ඔබගේ ආදරණීය විශ්වයට ස්තුති කිරීමට හොඳම වෙලාවයි. එයට හේතුව මම පැහැදිලි කරන්නම්. මිලියන ගාණක් මිනිස්සු කුසගින්නේ ඉන්න ලෝකෙක මිලියන ගාණක් මිනිස්සුන්ට කුසට හරියට ආහාරයක් නොලැබෙන ලෝකෙක ඔබ සතුටින් සිටිනවා. මිලියන ගාණක් මිනිසුන් යුද්ධවලින් පීඩා විඳින ලෝකෙක මිලියන ගාණක් මිනිසුන් ජීවිතයත් මරණයත් අතර සටන් වදින ලෝකෙක උදෑසන අවදි වෙන්නට කලින් මේ ලෝකේ හැරයයිද කියලාවත් විශ්වාසයක් නැති මිනිසුන් ඉන්න ලෝකෙක ඔබ කොතරම් නිදහසේ ජීවත් වෙනවද? ඉතින් ඒ සඳහා විශ්වය ඔබට මේ හැම දේම ලබා දීලා තියෙනවා. ඉතින් ඔබ මේ විශ්වයට ස්තුති කළ යුතුයි නේද? මේ ඒ සඳහා අවස්ථාවයි. මෙම තප්පර 10 ඇතුළත ඔබගේ ස්තුතිය කමෙන්ට් තීරුවේ පළ කරන්න. දැන් කාලය ආරම්භ වෙනවා. ඔබට ලැබුණු ජීවිතයට චෝදනා කරන්න එපා. හැම උදෑසනකම ඔබ කොතරම් වාසනාවන්ත ජීවිතයක් ලද කෙනෙක් දැයි මෙනෙහි කරන්න. ඒ සඳහා විශ්වයට ස්තුතිවන්ත වෙන්න, සතුටු වෙන්න. ඒ දේවල් ඔබගේ කම්පන පරාසය, ඔබගේ චින්තන පරාසය සහ චින්තන සංඛ්‍යාතය උසස් කරනවා. එවිට නැවත නැවතත් විශ්වයේ අපිරිමිත ආකර්ෂණය ඔබ වෙතටම හිමි වේවි.